අධිවේගී වැඩ කිරිල්ලට හරියද? එතකොටදී ඕගොල්ලන්ට ඒකට සෙට් වෙන්න වෙනවමයි. මේමයි කොහෙ ගියත් මේ විදිහට වැඩ කරන්නේ නැත්නම් වැඩේ අප්සෙට් හරියද? ඒ කියන්නේ මොන පන්තියකට ගියත් ළමයි මේ ගානට වැඩ කරගන්න බැරි නම් ස්පීඩ් එකෙන් අපිට දැන් අපි ඉස්සරහට කතා කරනවා ස්පීඩ් එකෙන් වැඩ කරන හැටි කොහොමද කියලා. ඒ කතා කරද්දී ඒ ගානට වැඩ කරගන්න බැරි නම් ඕගොල්ලන්ට ඔන්න රිසල්ට්ස් එකට යන්න පුළුවන් chance එක අඩු වෙනවා. ඉතින් මේක තමයි මෙහෙමයි. ඉතින් අපි ඇත්තටම දැන් මම දැක්කා Facebook වල ඒවා යන විදිහට අපිට කියනවා දැන් මේක කරන ගමන් අහගන්න හරියද? අපිට දැන් කියනවා රජයේ කැම්පස් යන්න එපා හරියද? ප්‍රයිවට් කැම්පස් ගියත් එකයි ඩිග්‍රී අන්තිමට හම්බ වෙනවා. ඔය කියන තරම් එකක් නැහැ. රජයේ කැම්පස් වලට වඩා ප්‍රයිවට් කැම්පස් හොඳයි. මෙහෙමයි. දැන් ඉස්සර කැම්පස් එකකට අපි යන්නේ ළමයි මේ කැම්පස් එකේ පොඩි මේ තියෙනවා ගැට්ටක් හරියද? ගැට්ට කියන්නේ මේකයි. ඉස්සර කාලේ ප්‍රයිවට් කැම්පස් වැඩි තිබුණේ නැහැ හරියද? එහෙනම් ගවර්න්මන්ට් කැම්පස් එක ගැට්ට තියෙන්නේ අපි කැම්පස් ගියන් පස්සේ ඕනම ෆැකල්ටි කෙනෙක් අඳුරනවනේ. අඳුරනකොට ඒ අඳුරන ෆැකල්ටි වල මිනිස්සු තමයි කවදාද දවසක පොලිසියට ගියත් පොලිසියේ ඉන්නේ ASP කෙනෙක් හරියද? ගොඩක් සයන්ස් කරපු අය තමයි මම දන්න තරමින් පොලිසිය වල උඩ පෝස්ට් වල ඉන්නේ හරියද? ඒක අවුරුද්දක මම හිතන්නේ පොලිස්පති පව බයොලොජි කරපු කෙනෙක් හිටියේ. ඉතින් ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තම කතාව මේ අපේ සබ්ජෙක්ට් එක කරන අය නිරායාසයෙන්ම මාර්ගයට හිතනවා හරියද? ඕවර් තින්කින් හරියද? ගොඩක් හිතන්න පුළුවන් මිනිස්සු තමයි සයන්ස් මෙස් කරන්නේ. හිතන්න පුරුදු නෙමෙයි හිතන්න පෙළඹෙනවා හරියද? ඒ කියන්නේ ඇත්තම කතාව සත පහක දශකමක් ඇති මිනිස්සෙක් වුණත් මේ සබ්ජෙක්ට් එක කළාන් පස්සේ මාර්ගයට ටැලන්ටඩ් වෙනවා. ඒ කියන්නේ මේක අර මේ අපේ ඔළුවට එන විඥානාත්මක දක්ෂතාවයක්. මේක අර සින්දු කියනවා නටනවා අර සාහිත්‍ය දකිනවා ඒ වගේ අර උපතින් ගේන හෝ මිනිස්සෙක්ට සෙට් වෙන ටැලන්ට් එකක් නෙමෙයි හරියද? මේක ඕන කෙනෙක්ට ගණන් හදලා ඔළුවට ඇවිල්ලා මෙහෙම දෙයක් වෙයි මෙහෙම දෙයක් වෙයි මෙහෙම දෙයක් වෙයි හිතලාම ඒක ડિප්‍රෙෂන් එකක් වෙලා හරියද? ඊට පස්සේ මිනිස්සෙක්ව හැදෙනවා මාර්ග විදියට හිතන්න පුළුවන් මිනිස්සෙක් විදියට හරියද? ඒක තමයි සයන්ස් කරන්න අය වෙන්නේ. ඉතින් සයන්ස් කරන කෙනෙක් තැනකට දැම්මම එයා ජීවිතයේ තියෙන ගොඩක් දේවල් කම්පෙයාර් කරගෙන කියලා ඩිසිෂන් එකකට එනවා. මේක තමයි වෙන්නේ හරියද? එතකොට ඉතින් ඕක තමයි කියන්නේ අර සයන්ස් කරපුන් එක වැඩ කරන්න අමාරුයි බක පඬිතයි හරියද? ඒ කියන්නේ මෙහෙම අපි දෙයක් දකින විදිහ අපි කියනවා ඉතින් හරියද? නොකිය හිතේ තියන ලෝක වැඩක් නැහැ නේ හරියද? තියාගෙන කන්න දලමයි හරියද? අපිට හිතෙන දේවල් ඉතින් කියනවා හරියද? කිව්වයන් පස්සේ සමහර ලාවට ඒ වෙලාවේ ඒක තේරෙන්නේ නැතුණාට සතිය දෙකක් යනකොට වැඩේ පත්තු වෙලා කියනවා ආපු වරුගේ කට තමයි. ඉතින් ළමයි කට නෙමෙයි ඉතින් අපිට හිතන දේවල් කියනවා හරියද? ගොඩක් දුරට අපිට අර ගණනය කිරීමක් ඔළුවේ යනවා. දැන් මොකක් හරි සිද්ධියක් දැක්කයන් පස්සේ ඒ සිද්ධිය සම්බන්ධ වෙන්න පුළුවන් දේවල් නොවෙන්න පුළුවන් දේවල් මේක උන් නැත්තම් මේක කළාම වෙන දේවල් ඔක්කොම හිතෙනවා හරියද? ඉතින් මේ හිතන දේවල් කියනවා අපි. ඉතින් එතකොට ඉස්සර කැම්පස් ගිය ගොඩක් අය ඕන විශ්වවිද්‍යාලයක රාජ්‍ය විශ්වවිද්‍යාලයක සෙට් වෙන නිසා ඕන තැනක ගියාම අපිට වැඩක් කරගන්න ලේසි. මොකද අපේ පැලැන්තිය කට්ටිය වැඩි හරියද? කැම්පස් ගිය උන් වැඩි හරියද? ඒ කියන්නේ එක ළඟ ඉන්න උන් වැඩි ගවර්න්මන්ට් කැම්පස් කව ඔය අජපුරේද? ඔය අපේරාදෙනියද? රුහුණේද? දැන් වර්තමාන වෙනකොට වෙලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් ඇවිල්ලා ඒවැ ඩිග්‍රී දෙනවා. සමහරවිට ගවර්න්මන්ට් කැම්පස් එකට වඩා අඩු කාලෙකදී ඩිග්‍රී හම්බ වෙනවා. හැබැයි මතක තියාගන්න ඔය ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ළමයි බාල ක්වොලිටි කේස් එකක් නෙමෙයි හරියද? ඒගොල්ලොත් මිනිස්සු ඒගොල්ලෝ ඩිග්‍රී කරන අය ඒගොල්ලන්ගේ ඩිග්‍රියත් වැලිඩ්. ඉතින් රජයේ පිළිගත් ආයතනයක් නම් අර රෙකමන්ඩ් කරපු එකක් නම් හොරුන්ට අහු වෙන්නේ නැතුව හරියද? හොඳ කැම්පස් එකක තිබුණොත් අපි කියන්නේ නැහැ නේ අපේ ගවර්න්මන්ට් කැම්පස් විතරක් හොඳ ඒවා කියලා හරියද? මම නම් කියන්නේ නැහැ කිසි වෙලාවක හරියද? ඊට වැඩිය ප්‍රයිවට් කැම්පස් තියෙන්න පුළුවන් ඉතින් හරියද? ඒවා අපි දන්නේ නැහැ නේ හරියද? සල්ලි හොඳට ඉන්වෙස්ට් කරන කෙනෙක් ලොකු කෝස් ෆී එකක් දෙන කෙනෙක් හොඳ පර්ෆෝමන්ස් දාලා හොඳ ෆැසිලිටිස් දාලා හදලා දෙන්න පුළුවන්. හැබැයි ළමයි මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. අපි දැන් හිතන්නකෝ ලක්ෂ 60ක් දීලා කෝස් එකක් කරනවා කියලා. දැන් හිතන්නකෝ අපි හිතන ප්‍රසිද්ධ හරිත සරසවියක් කරන මොකක් හරි ලංකාවේ දෙනවා කියලා මේක අපි ලක්ෂ 50ක් දීලා කෝස් එකක් කරනවා කියමුකෝ. ඔය කෝස් එක කරලා අපි ණය වෙලා හරි දෙකෝ සල්ලි තියෙන කෙනෙක් විකුණලා හරි මොකක් හරි දෙයක් කරලා හරි දීපලක් මුල්ලා හරි කරනවා. හරිද? අපි A level කරන කාලේ මහන්සිලා වැඩ කරලා හරිද පැය 15 ගානේ පාඩම් කරලා කරගත්තොත් අපිට ලක්ෂ 40ක ඩිග්‍රියක් කියමුකෝ අවුරුදු 5කට. මේ ලක්ෂ 40 නේද ඉතුරු වෙන්නේ. හරිද? අන්න එතනයි වටිනාකම තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය ඕන කෙනෙක්ට A level වලට S3 දාගෙන ඩිග්‍රියක් කරලා හොඳ තැනකට එන්න පුළුවන්. හරිද? එතකොට කට්ට කාගෙන ජොබ් එකක් කරන ගමන් පට්ට අසීමිත දුකක් විඳගෙන හරිද? ඩිග්‍රිය කරලා ඉවර කරන එකද ලේසි? මහන්සියලා ඒක නිකන් අරගන්න එකද? හරිද? තේරෙනවද? ඇත්තටම ඉතින් ගවර්න්මන්ට් කැම්පස් ගිහිල්ලා දක්ෂ නිසා ඒ කියන්නේ විභාග කාලේ හරියට ඉගෙනගෙන පාඩම් කරලා මහන්සියලා ඇත්තටම කැම්පස් යන්නේ දක්ෂ කෙනෙක්. හරිද? ඉතින් ඒ දේ ප්‍රයිවට් කැම්පස් එකක දුක් විඳින ගමන් තමයි අනිත් මිනිස්සුත් කරන්නේ. අර එක්සෑම් කාලේ පාඩම් කරන්නේ නැති දුක ජොබ් එකක් කරගෙන පට්ටම කට්ටක් කාගෙන විඳිනවා. සමහර විට අර එයා මේ මිනිස්සේ දුක් විඳගෙන කරන්නේ දක්ෂකම නිසා වෙන්නත් පුළුවන්. හරිද? ඒ ලෙවල් කාලේ හරියට කරගන්න නැතුව. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ
කැම්පස් ගැට්ටක් නෙමෙයි අපිට තියෙන්නේ. දැන් මහන්සිලා වැඩ කළොත් එහෙම අපිට අර ලක්ෂ ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. හරිද? ඒතර අවුරුදු 25ක් 26ක් යනකොට අපි ඒ සල්ලි ටික කැටයකට දාලා හරි ජොබ් එකක් කරනකම් හරි මොනවා හරි කරලා ඔන්ලයින් බිස්නස් එකක් කරලා ඉවරලා කැම්පස් එකේ ඉන්න ගමන් සල්ලි ඒව කියමුකෝ. ඒ ටික එකතු කරගත්තොත් අපිට කැම්පස් එකෙන් අවුට් වෙනකොට වාහනයක් ගන්න පුළුවන් තත්ත්වේ එනවා. හැබැයි ප්‍රයිවට් කැම්පස් එකට ගිය කෙනෙක්ට තාත්තා වාහනයක් අරන් දෙන්න පුළුවන්. නමුත් අපිට අර ඉතුරු වෙන සල්ලි ටිකෙන් මොකක් හරි බිස්නස් එකක් කරගන්න පුළුවන්. සමහර විට අපි ලක්ෂ 20ක් දීලා කරපු කෝස් එකකට ජොබ් නැති වෙන්න පුළුවන්. හරිද? ගවර්න්මන්ට් කැම්පස් එකේ සමහරලාට අපි ඉගෙන ගත්ත ඒවා රස්සාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි අර ගවර්න්මන්ට් කැම්පස් ගිහිල්ලා අර සල්ලි ටික ඉතුරු වෙනවනේ අපි කාටවත් දෙන්නේ නැහැ නේ. හරිද? නැත්තම් සල්ලි නැති කෙනෙක්ට හරිද? ඩිග්‍රිය කරගන්න තියෙන chance එකක් තමයි කියන්නේ. හරිද? නැතුව මේ මම නම් කවදාවත් කියන්නේ නැහැ. හරිද? රජයේ කැම්පස් ගියුම් වැඩෝ. හරිද? ප්‍රයිවට් කැම්පස් ගියුම්ගේ වැඩක් නැහැ. ඩිග්‍රී වැඩක් නැහැ. හරිද? ප්‍රයිවට් කැම්පස් උන්ගේ දැනුම අඩුයි. එහෙම කියන්නේ නැහැ. හරිද? දැනුම කියන එක ළමයි සල්ලි දීලා ගත්තත් හරිද? නිකන් ගත්තත් හරියට දැනුම තියෙන මිනිස්සෙක් නම් ගොඩ යනවා. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ try කරන්න අර ලක්ෂ ගානක දෙන ඩිග්‍රී එක නිකන් කරගන්න. හරිද? එහෙම මම කියන්නේ එහෙම. හරිද? නැතුව මේ ගවර්න්මන්ට් කැම්පස් ගියුම් හොඳයි. දැන් කැම්පස් හතරක් තියෙනවනේ. මේ කැම්පස් එක හොඳයි, අර කැම්පස් එක හොඳයි කියලා. එහෙම ගැටි තියාගන්න එපා ළමයි. අපි ඔක්කොම මරන මිනිස්සු. හරිද? මොන කැම්පස් එකට ගියත් අපිට අන්තිමට ඉතුරු වෙන ඩිග්‍රියක් තියෙනවා නම් ඒක එතනින් එහාට කරගෙන මාස්ටර් එකක් කරගන්න පුළුවන් නම් එතනින් එහාට PhD එකක් කරගන්න පුළුවන් නම් රට වැඩක් කරන්න පුළුවන් අපිට වැඩක් කරගන්න පුළුවන් නම් මිනිස්සුන්ට කරදරයක් නැත්තම් ඒක තමයි හරියටම සෙට් වෙන এডুকেෂන් එක. හරිද? ප්‍රයිවට් කැම්පස් කියලා ගවර්න්මන්ට් කැම්පස් කියලා වෙනසක් නෑ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඒ ලෙවල් කාලේ දැන් අපි හිතනවා දැන් අපිට කවදාකවත් hina වෙන්නත් එපා. හරිද? ප්‍රයිවට් කැම්පස් යනවා කියලා. මොකද ළමයි ප්‍රයිවට් කැම්පස් යන මිනිස්සුන්ට රජයේ කැම්පස් යන මිනිස්සුන්ට වඩා මාර ස්ට්‍රෙස් එකක් තියෙනවා. හරිද? ඒ මිනිස් සමහරලාට සිකුරු ජොබ් එකක් කරලා කරනවා වෙන්න පුළුවන්. හොස්පිටල් එකක් මොප් කරලා යනවා වෙන්න පුළුවන්. හොටෙල් එකක පිකන් හොදලා වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා පට්ට කට්ටක් ආගෙන ඉගෙන ගන්න ආස නිසා තමයි ප්‍රයිවට් ගිහිල්ලා ඉගෙන ගන්න. හරිද? ඒ ලෙවල් කාර්යයක් හරියට පාඩම් කරගන්න බැරි නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? පර්සනල් එකක් වෙන්න පුළුවන්. හරිද? ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතක තියාගන්න අපි මේ try කරන්නේ රජයෙන් නිකන් වෙන කෝස් එකක් කරගන්න පොඩි තරගයකට යන එකක්. හරිද? ඒක නිසා ඒකදී හොඳට performance දාලා පාඩම් කරන්න. ඔයගොල්ලෝ පාස් වෙන්න. හරිද? හොඳට පාස් වෙලා අර ලක්ෂ ගානක කෝස් එක සල්ලි දීලා කරනවට වැඩිය නිකන් කරගන්න try එකක් දාන්න. හරිද? තේරුණාද? ඩිග්‍රී ප්‍රයිවට් කරන්නත් පුළුවන්. හරිද? ප්‍රයිවට් කළා කියලා අවුලකුත් නැහැ. හැබැයි ඉතින් අපිට අර ඉතිරියක් වෙනවා. හරිද? ඒක හොඳ අනාගතයට ආයෝජනයක්. අනික අපිට හොඳ තෑග්ගක් ලැබෙන රජයෙන් අපි ගෙවන බදු වලට. හරිද? ඒක ගන්න. හරිද? බදු ගෙවලා අපිට මොකුත් හම්බ වෙන්නේ නැහැ නේ. හරිද? ওই ටිකවත් අරගන්න. හරිද? නාස්ති කරන්න නැතුව. හරි. එහෙනම් පාඩමේ ඉතුරු ටිකට යන් හරි ප්‍රශ්න කරලා ඇති කියලා මම හිතනවා.